ඊස්තටික් සෙටප් එකක් කරන්න කියලා හිතාගෙන දරාසයෙන් ගෙන්නුවා වයිට් කීබෝඩ් එක. බලද්දි ඒකත් වැඩ කරන්නේ නැහැ. ඉතින් මම හිතුවා මගේ සෙටප් එක බ්ලැක් තීම් එකට වෙනස් කරනවා කියලා. මොකද බජට් එකට මේ වයිට් කීබෝඩ් එක යන්න හරි අමාරුයි. ඒ නිසා මම හිතුවා බ්ලැක් තීම් එකට මේ මගේ සෙටප් එක වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේක තමයි අපේ පුංචි සෙටප් එක. ඉතින් මේකට මම තව ගැජට්ස් කිහිපයක් එකතු කරන්න ඉන්නේ. එහෙනම් ඉතින් අපි යමු මේ ගැජට් ටික බලන්න. ඉතින් මෙන්න මේ පුංචි දේවල් ටික තමයි අපේ සෙටප් එකට අද එකතු කරන්න යන්නේ. ඉතින් අපිට තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා අපිට. ඉතින් මේක ගත්තේ මගේ වෝල් එකට අලවන්න මේ ඉස්සරහා. මේ බිත්ති එහෙම කැත වෙලා තියෙන නිසා ඒකට අලවන්න ගෙනාවේ. මේක මේ මවුස් පෑඩ් එක ලාර්ජ් එකක් ගෙනාව මුළු මේසෙනම දාන්න පුළුවන් වෙන්න. එහෙනම් ඉතින් අපි යමු මේ ටික ලස්සනට සෙටප් කරගන්න. මුලින්ම අපි ක්ලීන් පාරක් දාගෙන නැත්තම් මේ මවුස් පෑඩ් එක දාන්න බැරි නිසා මුලින්ම ඔක්කොම කරලා ක්ලීන් පාරක් දාගෙන. මේ මවුස් එක මම විසික් කරන් තමයි දාගෙන ඉන්නේ. මේක දැන් අවුරුදු 5-6කටත් වැඩි. මේක ලෙෆ්ට් ක්ලික් එක හරියට වැඩ කරන්නේ නැති නිසා තමයි මම මේක විසික් කරන්නේ. ඊට වෙනුවට ගෙනාවා අපේ ගේමින් මවුස් එක. ඉතින් මම මේකේ රිවිව් එකකුත් ගේන්නම්. ක්ලීන් නම් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මෙන්න මේ වතාර මවුස් පෑඩ් එක දාන්න. පොඩි ප්‍රශ්නයක් ආවා ෆ්‍රෙන්ඩ්ස්. මේක ලොකු වැඩි කියන්කෝ. මේ මගේ ඩෙස් එක පොඩි. මේක ලොකු වෙන්නේ නැහැ. මගේ ඩෙස් එක පොඩි. ඉතින් මම හිතුවා මෙන්න මෙහෙම දාන්න. මොකද මේක මේ පැත්තෙන් එල්ලෙන්න දානවට වඩා මෙහෙම දාන්න හොඳ නිසා මම හිතුවා මෙන්න මෙහෙම දාන්න මේක. මේ එතකොට අවුලක් නැති වෙයි කියලා මම හිතනවා. දැන් තියෙන්නේ අපේ මවුස් එක දාගන්න මේ සෙටප් එකට. දැන් තියෙන අපේ වෝල් ආර්ට්ස් එක අලව ගන්න. එහෙනම් මේක අලවගෙනම අපි සෙටප් එක බලමු. හරි ඉතින් ඔන්න අපේ සෙටප් එක ලෑස්ති වෙනවා. ඔයාලට පේනවා ඉතින් මගේ පිටිපස්සේ තියෙන අපේ සෙටප් එක. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. සෙටප් එකත් බලාගෙනම යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් තවත් මේ වීඩියෝස් බලන්න අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි යමු.